සමිත වොයිස් ලැබ් YouTube නාලිකාවට සම්බන්ධ වුණු ඔබව ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. වසර 27ක් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරපු මට හිතුණා මම දන්න sannivedanaya සම්බන්ධ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. අවුරුදු 27ක් තිස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ මම ඉගෙනගත්ත දේවල් ඒ වගේම මගේ අධ්‍යයන කටයුතු සඳහා මම පරිශීලනය කරපු පොතපතින් ලබාගත් දැනුම ප්‍රායෝගිකව ලබාගත් දැනුම මේ සියල්ලක්ම එකතු කරලා යම්කිසි ඊළඟ පරම්පරාවට මේ sannivedanaya සම්බන්ධයෙන් කිසියම් ආකාරයක මඟ පෙන්වීමක් ඉටු කරන්න පුළුවන් නම් මම හිතුවා ඒක මාධ්‍යකරුවෙක් විදිහට මගේ යුතුයකමක් කියලා. ඉතින් ඒ නිසා තමයි Facebook හරහා මම ඔබෙන් ඇහුවේ මගේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා මේකට මම මොකද්ද කරන්න ඕනේ? ඔබට මම දාන වීඩියෝ sannivedanaya සම්බන්ධයෙන් බලන්න වඩාත් පහසු ක්‍රමය මොකක්ද? එතකොට ඔබ ඉදිරිපත් කරපු යෝජනාව තමයි බොහෝ දෙනෙක් කිව්වේ YouTube නාලිකාවක් හදන්න. ඒ YouTube නාලිකාවට වීඩියෝ එකතු කරන්න, sannivedanaya පිළිබඳ වැදගත් කරුණු එකතු කරන්න. එතකොට අපට ලේසි YouTube නාලිකාව හරහා මේ තොරතුරු ලබා ගන්න. ඉතින් සතුටුයි කියන්න ඔබ දැන් සම්බන්ධ වෙන්නේ ඒ YouTube නාලිකාවත් එක්ක සමිත වොයිස් ලැබ්. එක ලැබ් එකක් මොකක් ගැනද? වොයිස් ගැන. sannivedanaya පිළිබඳ විශ්ලේෂණාත්මකව ගවේෂණය කරන රසායනාගාරයක් අත වශයෙන්ම sannivedana රසායනාගාරයක් සමිත වොයිස් ලැබ්. ඉතින් මේ සමිත වොයිස් ලැබ් YouTube නාලිකාව සමග සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ YouTube නාලිකාවට මම පිළිගන්නවා. අද පළවෙනි දවසේ මම එක වැදගත් කාරණයක් ඔබට කියන්න කැමතියි. මම ප්‍රශ්නයක් අහන්න කැමතියි ඔබෙන්. ඇයි ඔබට sannivedanayeක් වෙන්න අවශ්‍ය? ඇයි ඔබට හොඳට කතා කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ? ඒක නිසානේ අද මේ YouTube නාලිකාව ඔබ බලන්නේ යම්කිසි දෙයක් ඉගෙන ගන්න. මොකටද ඔබ sannivedanayeක් වෙන්න ඕනේ? ඇයි sannivedanayeක් වෙන්නේ? මොකද්ද තියෙන වාසිය? පෞද්ගලිකව මම ගත්තොත් මගේ ජීවිතයේ මම ඇවිත් තියෙන මේ ගමන් මගේ අද දක්වා පැමිණි ගමන් මගට මට ප්‍රබල ශක්තියක් පිළිසරණක් පිටිවහලක් නෙමෙයි පිටිවහලක් ලැබුණේ මගේ sannivedana කුසලතාවය. ඔබට හොඳට කතා කරන්න පුළුවන් නම් ඔබට ලෝකයක් දෙන්න පුළුවන්. ඔබට හොඳට කතා කරන්න පුළුවන් නම් මිනිසුන් එක්ක යහපත්ව ගනුදෙනු කරන්න පුළුවන් නම් තව කෙනෙක් තරහ ගැස්සෙන්නේ නැති විදිහට කතා කරන්න පුළුවන් නම් තව කෙනෙක් කලබලෙන් බොහොම ආවේගයෙන් ඉන්න වෙලාවක ඔහු හෝ ඇය සමග බුද්ධිමත්ව sannivedanaya කරන්න පුළුවන් නම් ඔබේ හැඟීම් ඉවසගෙන ඔබේ හැඟීම් පාලනය කරගෙන ඔබට දිනන්න පුළුවන්. sannivedanaya කියලා කියන්නේ විෂයක්. ඉතින් මේ YouTube නාලිකාව සමිත වොයිස් ලැබ් YouTube නාලිකාවෙන් අපි කතා කරන්නේ මානව sannivedanaya සම්බන්ධයෙන්. මම ගැන ඔබට වචනයක් කියන්නම් ආරම්භක වැඩසටහනේ. මම වෛද්‍යවරයෙක් බවට පත් වුණාන් පස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයේ sannivedanaya සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කරා. මගේ MSc උපාධිය සහ MD උපාධිය community medicine වලින් මම කළේ මගේ අවසන් Doctor of Medicine උපාධිය medical communication. මම මගේ පශ්චාත් උපාධි MD උපාධි නිබන්ධනය සිදු කළේ වෛද්‍ය sannivedanaya සම්බන්ධයෙන්. එතකොට මට මේ sannivedanaya පිළිබඳ බොහෝ දේවල් කියවන්න ලැබුණා. අවසාන වශයෙන් sannivedanaya පිළිබඳ පශ්චාත් උපාධියෙන් පසුව විදේශ පුහුණුව සඳහා මට ඇමරිකා එක්සත් ජනපදයට යන්නට ලැබුණේ. එහි ගියත් මම Global Health Communication Center ඉන්දියානා ප්‍රාන්තයේ. ඉතින් එහිදීත් මට ලෝකයේ sannivedanaya පිළිබඳ අලුත්ම තොරතුරු සිද්ධාන්ත තොරතුරු ඉගෙන ගන්න ලැබුණා. ඒ ලබාගත් දැනුම ඔබත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ YouTube නාලිකාවට පළවෙනි දවසේ පැමිණි ඔබගෙන් මම අහපු ප්‍රශ්නේ ඇයි ඔබට sannivedanayeක් වෙන්න අවශ්‍ය? ඇයි ඔබට sannivedanayeක් වෙන්න අවශ්‍ය? මොකක්ද උත්තරේ? මොන උත්තර ලැබෙයිද? කියන්න බලන්න. ඇයි ඔබට sannivedanayeක් වෙන්න අවශ්‍ය? කාරණා කීපයකින් ඔබට උත්තර දෙන්න පුළුවන්. එකක්, ඔබට කැපී පෙනෙන්න පුළුවන්. පිරිසක් මැද්දේ ඔබගේ sannivedanaya හොඳ නම් ඔබ මතුවෙනවා හරියට නිකන් ජලයෙන් ඉහළට එන නෙළුම් මලක් වගේ. හැමෝම ඔබ දිහා බලනවා.
එයා හරි ලස්සනට කතා කරන කෙනෙක්. බලන්න එයා කතා කරනකොට අහන් ඉන්න ආසයි. එයාට පුළුවන් මිනිස්සුන්ව ඇද්ද බැඳ ගන්න විදිහට කතා කරන්න. සංනිවේදනය කරන්න පුළුවන් කෙනා හරියට දක්ෂේ දිය මතින් මතු වූ නෙළුමක් වගේ මුළු පරිසරයම සුවඳවත් කරනවා. මුළු පරිසරයම ආකර්ෂණය කරගන්නවා. මුළු පරිසරයම ජය ගන්නවා. ඉතින් අංක 1 ඔබට පුළුවන් මිනිස්සුන් අභියස කැපී පෙනෙන්න හොඳ සංනිවේදකයෙක් නම්. අංක 2 ඔබට විවිධ අවස්ථාවන් උදා වෙනවා හොඳ සංනිවේදකයෙක් නම්. දැන් බලන්න රැකියාව කරන තැන වුණත් කතාවක් කරන්න වුණාම අපි අරයට දෙමු. එයාට හොඳට කතා කරන්න පුළුවන්. එයා ලස්සනට කතා කරනවා. ඔබට අවස්ථාවන් ලැබෙනවා. ඒ අවස්ථාවන් ලැබෙනකොට ඔබට මතුවෙන්න අවස්ථාවන් උදා වෙනවා. වෙන කෙනෙකුට නැති අවස්ථාවන් උදා වෙනවා. ඒක තමයි සංනිවේදනය සහිත පුද්ගලයෙකුට ලැබෙන ලොකුම වාසිය. ඔබට හොඳට කතා කරන්න පුළුවන් නම් සමාජයේ හොඳ සිවිල් බලයක් හැදෙනවා. ඔබට වැඩ කරගන්න ලේසි. ඔබට වටිනා බලයක් ඔබ වටා ගොඩ නැගෙනවා. හොඳට සංනිවේදනය කරන්න පුළුවන් නම්. වැදගත්ම කාරණය. ඔබ හොඳ සංනිවේදකයෙක් වුණොත් ඔබට ආත්ම තෘප්තියක් ලැබෙනවා. සංනිවේදකයන් විදිහට අප ඒ ආත්ම තෘප්තියට හරිම ලෝභයි. ඒක නිසායි අපි අපේ වැඩ 1000ක් තිබුණත් රූපවාහිනිය මාධ්‍ය වැඩකට කතා කරොත් අපි ඉක්මනින් මෙතනට යන්නේ. සංනිවේදනය කරන් පස්සේ ලැබෙන සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය ඒක වෙනම ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා වගේ. කීර්තිය ලැබෙනවා, ප්‍රසිද්ධ වෙන්න පුළුවන්, අවස්ථා උදා වෙනවා, ආත්ම තෘප්තියක් උදා වෙනවා. ඒ විතරක් නෙමෙයි. හොඳ මිනිසෙක් විදිහට අනිකුත් පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේ කුසලතාවය ඔබට උදා වෙනවා. ඒක නිසා සංනිවේදනය තුලින් ලැබෙන ප්‍රතිඵල බොහෝමයි. ඉතින් මේ YouTube නාලිකාවෙන් ඔබව දක්ෂ සංනිවේදකයෙක්, දක්ෂ කතිකයෙක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපිත් එක්ක එකතු වෙන්න YouTube නාලිකාව සමග මාත් එක්ක එකතු වෙන්න. මම දන්න දේ ඔබට ටිකින් ටික ක්‍රමක්‍රමයෙන් පිළිවෙලකට පොතේ විදිහට නෙවෙයි මගේ විදිහට පොතේ විදිහට නෙවෙයි මගේ විදිහට මම ඔබත් එක්ක බෙදා ගන්න ලෑස්තියි. ඊළඟ වීඩියෝවෙන් මුණ ගැහමු. යාළුවන්ටත් කියන්න subscribe කරන්න මේ YouTube නාලිකාව සමිත voice lab. අපි කතා කරමු සංනිවේදනය ගැන.